තාදරෙන් පිළිගන්නවදත් මාස්ටර් මූවි වොචර්ස්ලා සිළුම දෙනා ඔයාලා මේ බලන්න ඉන්නේ ලාස්ට් සමුරායි ටීවී සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එක. කාටු දුනු හෙල්ල අතරින් දිවෙන අවසන් සමුරායිවරයාගේ මේ කතා මාලාවෙන් අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. මේ එපිසෝඩ් එක මුලින්ම පටන් ගන්න එක්තරා රෝහලකින්. හැබැයි මේ රෝහලේ වැඩ නම් වෙන්නේ ටිකක් අමුතු විදිහකට. රෝහලේ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරනව වෙනුවට ගොඩක් වෙලාවට වෙන්නේ යාඥා කරන එක. දෙවියන් වහන්සේ මෙයාලව රැක දෙන්න කියලා තමයි මෙයාලා යාඥා කරන්නේ. මෙතන ඉන්නේ කලින් එපිසෝඩ් එකේ කොකුසුත් එක්ක ඉඳපු ඒ කෙල්ල නේද? ඔව්, මෙයාගේ ගමෙත් කොලරාව කියන ඒ ලෙඩේ පැතිරිලා. ඔයාලට මතක ඇතිනේ මේ කෙල්ලගේ නම ෆුටාබා. මෙයාගේ අම්මා හිතන්නේ මේ ලෝකෙ වෙන හැම දෙයක්ම වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට කියලා. හැබැයි දවසක් මෙයාගේ අම්මටත් කොලරාව හැදිලා ඇදගෙන වැටෙනවා. ඔන්න දැන් අපි ඔගෙන් ඉනවා කලින් එපිසෝඩ් එක ඉවර වෙච්චි ඒ තැනට. ඔයාලට මතකනේ ෆුටාබ වගේම කොකුසු එක නගරයක් පහු කරගෙන යන්න හදද්දි මිනිසෙක් ඇවිල්ලා මෙයාලට බාධා කළා. මෙතන මෙහෙම ෆයිට් එක යන අතරතුරේදී තව මිනිස්සු දෙන්නෙක් එන හින්දා කොකුසුට වගේම ෆුටාබට පුළුවන් වෙනවා මෙතනින් පැන ගන්න. හැබැයි ඉතින් එහෙම පැනගත්තත් මේ නපුරු පුද්ගලයා මෙයාලව හොයාගන්නවා. ඔයාලට පේනවනේ මේ දෙන්නගේ ෆයිට් එක කොච්චර දරුණුද කියලා. හැබැයි කොච්චර දරුණුවට ෆයිට් එක ගියත් කොකුසු තාමත් තමගේ කඩුව කොපුවෙන් එළියට අරගෙන නැහැ. හැබැයි ඉතින් මේ ෆයිට් එක දිගටම කන්ටිනියු කරගෙන යන්න කොකුසුට බැරි හින්දා මෙයා කරන්නේ අන්තිමේදී තමගේ කොපුවෙන් කඩුව එළියට ගන්න එක. ඔන්න එහෙනම් දැන් බලා ගන්නකො කොකුසුගේ වැඩ ටික. මේ නපුරු පුද්ගලයව මරන්නත් අවස්ථාව තියෙද්දි කොකුසු කරන්නේ ෆුටාබ ගෙනාපු අශ්වයත් එක්ක මෙතනින් පැනලා යන එක. කොකුසු මේ තරඟේ පටන් ගන්න කලින් තානායමකට ගියානේ. ඉතින් මෙයයි ෆුටාබා යනවා මේ දාරය ගත කරන්න ඒ තානායමටම. මේ තානායමේ ලොක්කට කොකුසු මොකක් හරි ලොකු උදව්වක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ පුද්ගලයා මෙයාට උදව් කරන්නේ. කොකුසුයි ෆුටාබායි තානායම ඇතුලේ කතා කර කර ඉද්දි මෙයාට ඉස්සරහින් සද්දයක් ඇහෙනවා. බලන් ගියාම මෙහෙම ඇවිල්ලා තියෙන්නේ කලින් දවසේ මෙයාලා බේරගත්තේ පුද්ගලයා. මේ පුද්ගලයා ඇවිල්ලා තියෙන්නේ එක ඩීල් එකක් අරගෙන. ඔයාට හිතෙන්නේ නැද්ද මේ තරඟය සැකසහිතයි කියලා? දක්ෂ සටන්කරුවන්ව මරා ගන්න සලස්වලා උන්ට මොනවද ලැබෙන්නේ? ඇයි උන් අපිව ටෝකියෝ වලට යවන්නේ? උන් ඇත්තටම කෙනෙක්ට යෙන් ලක්ෂයක් දෙන්න හිතනවද? මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කවුද? මට විශ්වාසයි ඔයාටත් මේව දැනගන්න ආස ඇති. ඔන්න මේ දෙයට නම් කොකුසුත් එකඟයි. සංවිධායකයෝ මොනව සැලසුම් කරනවද කියලා අපි දන්නේ නැහැ. ඉස්සරහදී උන් අපිට මොනව කරයිද කියලාවත් අපි දන්නේ නැහැ. අපි එකට එකතු වුණොත් අපිට පුළුවන් වෙයි තවත් තොරතුරු එකතු කරගන්න. මෙතනදී මේ අබිරහස් පුද්ගලයා පොඩි ගාණක් හදලා පෙන්නනවා. මෙයාගේ ගණනය කිරීම වලට අනුව ටෝකියෝ වලට 9 දෙනෙක්ට යන්න පුළුවන්. ඒ කියන්නේ ටෝකියෝ වලදී එක්ක 9 දෙනා අතර ඒ යෙන් ලක්ෂය බෙදනවා. එහෙම නැත්නම් ඒ 9 දෙනා අතර මොකක් හරි තරඟයක් තියලා දිනන කෙනාට තමයි යෙන් ලක්ෂය දෙන්නේ. මේ පුද්ගලයා අවසානයේදී ඔයාලා මාත් එක්ක එකතු වෙන කැමති නම් හෙට හවසට බීජිං වල තියෙන යෙන්සෝ කියන ඒ තානායමට එන්න කියලා මෙයා මෙතනින් යනවා. ඔන්න දැන් අපට අතීත සිදුවීමක් පෙන්නනවා. ෆුටාබගේ අම්මට හොඳටම අසනීපයි. ඉතින් මෙයා කරන්නේ තමන් ගාව සල්ලි නැති නිසා ගමේ අයගෙන් සල්ලි ටිකක් ණයට ඉල්ලනවා. හැබැයි කිසිම කෙනෙක් සල්ලි දෙන්නේ නැහැ. සල්ලි දෙන්න මොවුන් ගාව සල්ලි ඇත්තෙවත් නැහැ. මේ අතරේ තමයි ෆුටාබ දකින්නේ යෙන් ලක්ෂයක තරඟ ගැන. තමන්ගේ අම්මා වගේම මේ ගමේ ඉන්න දුප්පත් අයව හොඳ කරන්න කියලා හිතාගෙන තමයි මෙයා මේ තරඟයට සහභාගී වෙලා තියෙන්නේ. උදේ කොකුසුට කලින් ෆුටාබ හැරෙනවා. ඉතින් මෙයා උදෙන්ම යනවා ගඟක් ගාවට තමන්ගේ යාඥා කටයුතු කරන්න. මෙයා මේ දේවල් කරන දිහා පැත්තක ඉඳන් කොකුසුත් බලාගෙන ඉන්නේ. මේ අතර කොකුසුරත් මතක් වෙන්නේ තමන්ගේ නැති වෙච්ච දුවව. මේ දෙන්න උදේම මේ තානායමෙන් පිටත් වෙනවා. පිටත් වෙන්න කලින් මේ තානායමේ අයිතිකාරයා මෙයාලට සල්ලි දෙනවා. එහෙම දෙන්නේ කලින් පාර මෙයාට කරපු උදව්වක් හින්දාලු. ඔන්න දැන් අපි ඔගෙන යන්නේ ටෝකියෝ වල තියෙන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට. මෙතන ලොක්කව හම්බෙන්න එන්නේ පොලිස්පතිතුමා. මෙයාගේ නම කවාජි. මේ අමාත්‍යංශයේ ප්‍රධානියා පොලිස්පතිතුමාට එක්තරා ලියුමක් පෙන්නනවා. මේ තියෙන යෙන් ලක්ෂයේ තරඟ ගැන හදපු පෝස්ට් එක. මේක දැකපු කවාජි නම් කියන්නේ මම මේ ගැන කලින් දැනුවත්ව හිටියා. ඔබතුමාට විස්තර හොයලා කියන්න තමයි හිටියේ. අපි ඊයේ රෑ තහවුරු කරගත්ත ආයුධ ගත්ත සමුරායිවරු ගොඩාරියක් මේ පන්සලට රැස් වුණා කියලා. මේ තරඟ ගැන හොයලා බලන්න අපි ඇන්ඩ්‍රූස්ව මේ තරඟට පිටත් කළා. හැබැයි ඌව තාම අපිට සම්බන්ධ කරගන්න නම් බැරි වුණා. ඔයාලට මතකනේ කලින් එපිසෝඩ් එකේ ඇන්ඩ්‍රූස්ට වෙච්ච දේ. මෙතනදී මේ අමාත්‍යාංශයේ ප්‍රධානියා මේක පිටිපස්සේ ඉන්න කවුද කියලා සහ ඔවුන්ගේ අරමුණු මොකද්ද කියලා හොයාගන්න කියලා කවාජිට බාර දෙනවා. ඔන්න ආපහු අපිව එක්තරා ගම්මානයකට ගෙනියනවා. මෙතන ඉන්නේ එදා කොකුසුත් එක්ක සටන් කරපු ඒ නපුරු පුද්ගලයා. මේ පුද්ගලයා මේ ගම්මානයේ ඉන්න අහිංසක මිනිස්සුන්වත් මරලා. මෙතෙන්ට දැන් එනවා සමුරායි කිකුවෝමි. ඔයාලට මතක නම් මෙයා තමයි එදා තරඟෙන් මුලින්ම පිටත් වෙලා ගියේ. එහෙනම් ඉතින් මේ දෙනගේ ෆයිට් එකත් බලන්නකෝ. ඔන්න මේ අතර අපට පෙන්නනවා කිකුවෝමිගේ ජීවිත කතාව. මෙයාලගේ මුළු පරම්පරාවම රාජකීයන්ට සේවය කරලා තියෙන්නේ ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයෙන්.
හැබැයි වර්තමානයේදී රාජකීයයන් මෙයාලව සේවයෙන් පහ කළා. මොකද මේ වෙද්දි සමුරායිවරුන්ගෙන් වැඩක් නැති හින්දා. ඒ ගෞරවය ආපහු ලබා ගන්න තමයි මෙයා මේ තරඟයට එකතු වෙලා තියෙන්නේ. වර්තමානයේ මේ යන ෆයිට් එකෙන් කිකුවෝමිට පුළුවන් වෙනවා මේ නපුරු මිනිස්සයාගේ අතේ තියෙන කඩුව විසික් කරන්න. මේ නිසා මේ නපුරු මිනිස්සයා තමන් අතේ තියෙන පොඩි පිහියක් තමයි මේ ෆයිට් එකට ගන්නෙ. ඔන්න දැන් අපිව ගෙනියනවා කොකුසු වගේම ෆුටා බයින තැනට. මේ දෙන්න මෙහෙම ඇවිදගෙන යද්දි මෙයාලට හම්බෙනවා කලින් තරඟෙදි මෙයාලත් එක්ක හිටපු සමුරායිවරු ටික. හැබැයි මෙයාලා හොඳ අය. මෙයාලට මේ තරඟේ තියෙන භීෂණකාරී බව තේරිලා තියෙන්නේ. ඒ වගේම අනිත් සමුරායිවරු ගොඩාක් ශක්තිමත් කියලා මෙයාලට තේරිලා. මේ හැමෝම හදන්නේ මේ තරඟෙන් අයින් වෙන්න. මේ තරඟෙට ඇතුළත් වුණාට පස්සේ කාටවත් අයින් වෙන්න බෑ කියලා කොකුසු මෙයාලට මතක් කරනවා. ඔන්න ඒ වගේම අපට පේනවා පැත්තක ඉඳන් මේ තරඟේ ආරක්ෂකයෝ ටිකක් මෙයාලා දිහා බලාගෙන ඉන්න කියලා. කොකුෂු කොච්චර කිව්වත් මෙයාලා මේ ටැග් එක ගලවන්නමයි හදන්නේ. ඔන්න ආපහු අපිව ගෙනියනවා කිකුවෝමි සහ අර නපුරු පුද්ගලයාගේ ෆයිට් එක ගාවට. මේ වෙද්දි කිකුවෝමි අර නපුරු පුද්ගලයාට පන්න පහර දෙන ගමන් ඉන්නේ. හැබැයි එක අවස්ථාවක කිකුවෝමි ගහන පාරක් හින්දා ලී දොරක මෙයාගේ කඩුව හිර වෙනවා. ඉතින් අන්නේ අවස්ථාව පාවිච්චි කරපු මේ නපුරු මිනිසයා මේ කිකුවෝමිගේ මහපට ඇඟිල්ල කපලා ගන්නවා. කපලා ගන්නව නෙමෙයි මෙයාගේ දත් ටිකෙන් කඩලා ගන්නවා. කඩුව අල්ල ගන්න ඕනම ඇඟිල්ල තමයි මහපට කිල්ල. ඔන්න එහෙනම් දැන් බලන්නකො කිකුවෝමිට වෙන දේ. ඔන්න ආයෙත් අපිව ගෙනියනවා කුකුෂු ගාවට. අර මෝඩයෝ ටික කුකුෂු කියන දේ අහන්න නැතුව තමන්ගේ ටැග් එක ගලවලා ගිනි ගොඩකට දානවා. හැබැයි ඉතින් එහෙම දාපු හැමෝටම උනේ ආරක්ෂකයෝ අතින් මැරුම් කන්න. අන්තිමට ආරක්ෂකයෝ ටික ඇවිල්ලා මේ මිනිස්සයන්ව අරන් යනවා. මේ සිදුවීම නිසා කුකුෂුට තමන්ගේ අඳුරු අතීතයේ වෙච්චි එක්තරා සටනක අඳුරු අත්දැකීම් මතක් වෙනවා. කුකුෂු ගාවට එන එක්තරා නිලධාරියෙක් තමන්ගේ ලී පූරුව ගලවන ඕනම කෙනෙක්ට මේ දඬුවම ලැබෙනවා කියලා මෙයාට කියනවා. අහිංසක සමුරායිවරුන්ව ඝාතනය කරපු මේ මිනිස්සයා මේ කියන කතා තවත් ඉවසන්න බෑ කියලා හිතපු මේ කුකුෂු කරන්නේ තමයි කඩුව අරගෙන මේ පුද්ගලයාගේ බෙල්ල කපලා දාන එක. ඊට පස්සේ ඉතින් මේ අනිත් ආරක්ෂකයන්ට වෙන දේ මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඔන්න මේ ඉන්නේ ඇත්තම මිනිස් ඝාතක කුකුෂු. මෙහෙම තමන්ගේ සහායක ආරක්ෂකයෝ ටික මරපු දිහා තවත් ආරක්ෂකයෝ ටිකක් බලාගෙන ඉන්නේ. මෙතන ඉන්න ලොක්ක කියනවා මේ ගැන සංවිධායකයන්ට වාර්තා කරන්න කියලා. ඒ මොකද නීතිවල තිබ්බේ නැහැ ආරක්ෂකයන්ව මරන්න බෑ කියලා. ඔන්න දැන් අපිව ආපහු ගෙනියනවා අර නපුරු පුද්ගලයා ගාවට. මිනිහා අර ෆයිට් එකෙන් දිනලා ඒ වගේම උකුවෝමිගේ ඔළුවත් අරගෙන තමයි දැන් මිනිහා යන්නේ. මෙහෙම යන ගමන් මහලු මිනිස්සු දෙන්නෙක් වැඩ කරන තැනකට මේ ඔලුව විසික් කරන ගමන් ඔහු hina වෙවි යනවා. මේ අතරේ බ්ලැක් ස්ක්‍රීන් එකේ තව 117 දෙනෙක් ඉතිරි කියලා අපිට පොඩි නෝටිස් එකක් එන ගමන් මේ එපිසෝඩ් එකත් අවසන් වෙනවා. මිනිස් ඝාතක කොකුෂු දැන් අවදි වෙලා ඉන්නේ. ඔහු මොන වගේ ඝාතන රැල්ලක් ආරම්භ කරයිද? ඒ වගේම මේ නපුරු මිනිසයා කවුද? ඔහු ඇත්තටම ඇයි මෙච්චර නපුරු? ඒ වගේම මොහුට කොකුසුත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? මේ තරඟය මොකක්ද මේ ගත වෙන්නේ සමුරායිවරුන්ගේ අවසාන කාලයේද? ඉතින් මෙන්න මේ ප්‍රශ්න වලට ලස්සනට උත්තර ඊළඟ එපිසෝඩ් වල තියෙනවා. ඉතින් ආරාධනා කරනවා මේ එපිසෝඩ් එකත් බලන්න කියලා. අනිවාර්යයෙන් මේ එපිසෝඩ් එක ඉක්මනට ඕන නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න වගේම ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. අපි මාස්ටර් මොවි රිවිව්